අපි දැන් බලමු ඉදිරිපස බොක්ස් ප්ලේට් සහිත ටයිට් සාය. ඉදිරිපස බොක්ස් ප්ලේට් සහිත ටයිට් සායටත් අපිට උවමනා වෙන්නේ උස ඕනේ. කැමති මිම්මක් ගන්න පුළුවන් කැමති තැනකට. උස 25යි, ඉනවට 24යි, සීට් උස 8යි, සීට් එක 34යි, පහත ප්‍රමාණය සීට් එක මිනුමට වඩා අඟලක් අඩුව ගන්න. එතකොට සීට් එක 34යි, අඟලක් අඩු කරා 33යි, එහෙනම් පහත ප්‍රමාණය. ඔන්න මේ බලන්න. දැන් ටයිට් ස්කර්ට් එකක් අපි මහන්න රෙදි කොටස පළල පැත්ත තමයි දෙකට නවාගන්නේ. අපි බලමු ඒක කොහොමද කියලා. එතකොට ටයිට් ස්කර්ට් එකට නම් පිටපස පැල්ම සහිත හරි ඉදිරිපස බොක්ස් ප්ලේට් දාන හරි මේ වගේ 60 පළල රෙදි කොටසක් අරගෙන මේ තියෙන්නේ පළල පැත්ත. මේ පළල පැත්ත දෙකට නවා ගන්න ඕනේ. දෙකට නවාගෙන මෙන්න මේ නැම්ම පැත්තෙන් තමයි අපි ඉදිරිපස පළුව කපා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ බලවාටිය පැත්තෙන් තමයි. දැන් මේ ඉස්සරහ පළුව මේ නැම්ම පැත්තෙන් කපපුවාම මේ ටිකෙන් ඉස්සරහ පළුව කපනවා මේ ටිකෙන්. එතකොට පිටිපස්ස පළුව කපා ගන්න ඕනේ මෙන්න මේ බලවාටිය පැත්තෙන්. මේ බලවාටිය පැත්තෙන්. අපි බලමු ප්‍රැක්ටිකල් එකේදී ඒක කොහොමද කරන්න කියලා. එතකොට ගැළපෙන වර්ගයේ රෙදි කොටසක් අවශ්‍ය වෙනවා. ඊළඟට මේ බලන්නකෝ අංක 1 උස 25යි. අපි ඉනේ දාන බෑන්ඩ් එක අනුව වාටියට එකතු කරනවද නැද්ද කියන එක වෙනස් වෙනවා. අපි ක්‍රම කීපයකට ඉගෙන ගමු. දැන් මම මේකෙදි වාටියට එකතු කරන්නේ නැහැ. මෙතන මහුම් වාසි භාගෙ විතරක් එකතු කරන්නම්. එතකොට 25මාරයි. එහෙනම් මේ පහලට අපි 25මාරක් උස රේඛාවක් අඳිමු. ඔන්න 25මාරක් උස රේඛාවක් ඇඳලා. මේ තියෙන්නේ නැම්ම රේඛාව. මේක නිකම්ම නැම්ම රේඛාව විතරක් නෙවෙයි. අපි මේකට අංකයක් දෙනවා. පළවෙනි නැම්ම රේඛාව. අන්න පළමු නැම්ම රේඛාව. ඊළඟට ඉස්සරහට බොක්ස් ප්ලේට් එකක් අවශ්‍ය නිසා තව නැම්ම රේඛාවක් මේකේ අඳින්න ඕනේ. මෙතන ඉඳලා ඇතුළට ගන්න ඕනේ අඟල් 6ක්. ටිකක් මහත කෙනෙක්ගේ 60 පළල රෙදි වලින් මහනකොට අඟල් 6ක්ම ගන්න බැරි නම් අඟල් 5ක් ගත්තත් කමක් නැහැ. අන්න අඟල් 6ක්. මේකට අපි කියනවා අපේ දෙවෙනි නැම්ම රේඛාව. නැම්ම 2. නැම්ම රේඛාව 2. දැන් මෙතනින් එහාට අපි ටයිට් ස්කර්ට් එක අඳිමු. මේ ඉඩ ටික බොක්ස් ප්ලේට් වලට. කොච්චරද පළවෙනි නැම්ම රේඛාවයි දෙවෙනි නැම්ම රේඛාවයි අතර අඟල් 6ක්. ඔන්න අංක 2. ඉනවට කියන මිනුම ගන්න. ඉනවට 24යි. 4ෙන් බෙදුවා 6යි. මහුම් වාසි භාගයයි ඩාට් වලට අඟල් 1මාරයි. නැත්තම් මේ ඩාට් වලට 1මාර එකතු කරන්නේ නැතුව ඉස්සරහ හරි මැද බොක්ස් ප්ලේට් එක දාන්න නැතුව මේ ගත්ත අඟල් 6 ඩාට් මැහෙන තැන දෙපැත්තට ප්ලේට් දෙකක් වෙන්න මහන්නත් පුළුවන්. එතකොට ඒ තැන් දෙකේ ප්ලේට් මහනකොට රැලි දෙකක් හැදෙනකොට ඩාට් දාන්න බෑනේ. එතකොට මේ 1මාර එකතු කරන්න එපා. මම ඒක ප්‍රැක්ටිකල් වලදී පැහැදිලිව අවබෝධ කරවන්නම්. දැන් මෙතන අපි ඩාට් මහනවයි කියලා හිතමු. ඉස්සරහ හරි මැද තමයි බොක්ස් ප්ලේට් එක දාන්න කියලාත් හිතමු. එහෙනම් ඉනවට 24යි 4ෙන් බෙදුවා 6යි. මහුම් වාසි භාගයයි ඩාට් වලට 1මාරයි ඔක්කොම 8යි. මේ දෙවෙනි නැම්ම රේඛාවේ උඩු කොනේ ඉඳලා අඟල් 8ක් ගන්න ඕන. මෙතන ඉඳලා මේ පැත්තට. මේ තියෙන ඉන රේඛාව. ඊළඟට අපි ගමු සීට් උස කියන මිනුම. අංක 3. කොහොමයාගේ සීට් උස 8යි. එහෙනම් මේ දෙවෙනි නැම්ම රේඛාවේ උඩු කොනේ ඉඳලා පහළට සීට් උස ලකුණු කරමු. හරි. මේ සීට් උස. ඊළඟට අංක 4. සීට් 1 කියන මිනුම ගමු. ඉන්නෙන් පහළ මහතම තැන වට ප්‍රමාණය. සීට් එක 34යි. 4ෙන් බෙදුවා 8මාරයි. මහුම් වාසි භාගයයි 9යි.
බුරුලට 3 කාලයි. කියන්නේ සැහැල්ලුව සඳහා ගොඩාක් හිරට තදට නැතුව බුරුල සඳහා සැහැල්ලුව සඳහා 3 කාලයි. 9යි 3 කාලයි. එහෙනම් මෙයාගේ සීට් උස ලකුණු කරන ලක්ෂයේ ඉඳලා අපි සීට් රේඛාව අඳින්න ඕනේ 9යි 3 කාලක්. මේ තියෙන්නේ සීට් රේඛාව. දැන් අපි පහත ප්‍රමාණයට අදාළ ගාන හදමු. අංක 5. පහත ප්‍රමාණය කීයද? පහත ප්‍රමාණය 33යි. 4න් බෙදුවා 8යි කාලයි. මහම් වාසි භාගයයි 8යි 3 කාලයි. එහෙනම් මෙයාගේ වාටිය රේඛාව 8යි 3 කාලක් ගමු. වාටිය රේඛාව. දැන් අපි අංශය හැඩ කරමු. කොහොමද? ඉන රේඛාවේ කෙළවරේ ඉඳලා ශීට් රේඛාවේ කෙළවරට. ශීට් රේඛාවේ කෙළවරේ ඉඳලා වාටිය රේඛාවේ කෙළවරට. හරි. දැන් අපි මේකේ ඩාට් එකක් අඳිමු. කොහොමද ඩාට් එක අඳින්නේ? මේ ඉන රේඛාවේ අංශය පැත්තෙන් අඟල් භාගයක් මහම් මාස වලට වෙන් කරන්න. ඊතර ටිකේ හරි මැද හොයන්න. හරි. එතන ඉඳලා පහළට එන්න අඟල් 5ක්. දෙපැත්තට යන්න අඟල් 3 කාල 3 කාල. 3 කාල 3 කාල දෙපැත්තට ගිහිලා ඩාට් එක සම්පූර්ණ කරන්න. හරි. මෙන්න ඉදිරිපස බොක්ස් ප්ලේට් සහිත ටයිට් සාය. තව මේකේ පිටිපස පළුව අඳින්න තියෙනවා. ඒකත් අඳිමු. මේ බලන්න. මේ තියෙන්නේ ඉදිරිපස පළුවේ නැම්ම රේඛාව. මේ ඉදිරිපස පළුවේ නැම්ම රේඛාවට වඩා අඟලක් පිටින්. මේ ඉදිරිපස පළුවේ නැම්ම රේඛාවට වඩා අඟලක් පිටින්. පිටපස පළුවේ බලවාටි අඳින්න. පිටපස පළුව බලවාටිය. හරි. දැන් මේ බොක්ස් ප්ලේට් එකේ මේ අඟල් 6ත් එක්කම මේ ප්‍රමාණය කැපුවොත් මේ ඉදිරිපස පළුව මෙන්න මේ බලවාටිය පැත්තෙන් මේ ටික කපා ගත්තොත් ඒ තියෙන්නේ පිටපස පළුව. අපි බලමු මේකට රෙදි කොටස නවාගෙන රෙදි කපාගෙන මේ ස්කර්ට් එක ලස්සනට රැලි විවිධ මෝස්තර වලට, ඒ කියන්නේ ඉස්සරහා හරි මැද දෙපැත්තට දෙකක් වෙන්න එක් පැත්තකට බරව ෆ්ලීට් එකක් දාලා කොහොමද මේ ටයිට් ස්කර්ට් එක ලස්සනට කපලා මහන්නේ කියලා බලමු. එතකොට මේ ටයිට් ස්කර්ට් එකෙත් අපේ තියෙනවා ඔයගොල්ලන්ට එවලා තියෙන PDF එකේ පැහැදිලි නෝට් එකක් තියෙනවා මේකෙත්. මේ බලන්න. ඉදිරිපස බොක්ස් ප්ලේට් සහිත ටයිට් සයිඩ් මෙමි ගන්න විදිහ, එතකොට රූප සටහන හදා ගන්න විදිහ, තමන්ගේ මිම්මට අනුව මේ රූප සටහන අඳින්න වෙනම ඉඩක් තියෙනවා. මේ බොක්ස් ප්ලේට් දෙකක් සහිත එක් පැත්තකට ටයිට් සයිඩ් බොක්ස් ප්ලේට් දෙකක් දාන විදිහ, මේ දෙපැත්තට දෙකක් දාන විදිහ, පොකට් එකක් දානවා නම් කොහොමද මේ ටයිට් ස්කර්ට් එකට පොකට් එකක් අල්ලන්නේ? ඒ වගේ විවිධ මෝස්තර මේ නිබන්ධනයට ඇතුළත් කරලා තියෙනවා.